රයිට් ඉතින් සුබ දවසක් වේවා ජය වේවා. අදත් පිළිගන්න අපේ channel එකට. ඉතින් මේ අපි මේ ගරවල තියෙන 2 stroke 5 port engine එකක්. මේකේ අවුල ඇවිල්ලා යාළුවනේ දැන් කස්ටමර් කිව්වේ අපිට මේකේ engine එක හදලා වැඩි කාලයක් නෑ මාස 7ක් විතර වෙන්නේ. නමුත් pinion එක repair කරේ නෑ කියලා තමයි කිව්වේ අපිට. ඉතින් අපි මේ pinion එක ගැලෙව්වා. රයිට් මේකේ ප්‍රශ්නේ ඇවිල්ලා මේ ගියර් එක සාමාන්‍යයෙන් තර්ඩ් එකේ টොප් එකේ වගේ යනකොට ගියර් පැටලෙනවා. පැටලිලා සද්දයක් එනවා. ඒක තමයි මේකේ ප්‍රශ්නේ. ඉතින් අපි මේ මුලින්ම එන්ජින් එකට යන්න කලින් ඩිෆරෙන්ෂල් එක ගැලෙව්වා. ඩිෆරෙන්ෂල් එකේ තමයි ප්‍රශ්නේ තිබුණේ යාළුවනේ මේ ඩිෆරෙන්ෂල් එකේ ඩීවෝසර් එක කුඩු වෙලා ඩීවෝසර් එකේ කෑලි තමයි ඔය පේන්න තියන්නේ ඔයගොල්ලන්ට. මේ ඉතින් ඩීවෝසර් එක ප්ලේ වුණාම මේ මෙන්න මෙතන මේ සන් වීල් එකේ පොඩි ප්ලේ එකක් එනවා. ඉතින් ඒ ප්ලේ එක නිසා තමයි මේ ගියර් එක පැටලෙන්නේ. රයිට් අපිට පැටලෙන සද්දයක් ඇහෙන්නේ. ඉතින් මේ ඩීවෝසර් එක දාලා අපි මේ පීනියන් එක පට්ටල් දාලා වංගෙඩි බුෂ් එක ගහලා ඩීවෝසර් දෙක දාලා ගන්න යන්නේ. රයිට් මම ඩීවෝසර් දෙක දාලා මේ පීනියන් එක හයි කරන විදිය මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගේන්නම්. රයිට් මෙන්න මෙතන මේ ඩීවෝසර් එක තමයි කුඩු වෙලා තියෙන්නේ. රයිට් මේ පැත්තේ පොඩි සන් වීල් එකේ රයිට් අපි බලමු මේ කොහොමද ඩීවෝසර් එක ගහලා මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් දාන්නම් පීනියන් එක හයි කරන විදිය. දැන් මේ තියෙන්නේ මේ කුඩු. රයිට් ඩීවෝසර් එක කැපිලා කුඩු වෙච්ච කුඩු තියෙන්නේ. මේ ඉතින් අපි බලමු කොහොමද හයි කරගන්නේ කියලා. මම ඔයගොල්ලන්ට පීනියන් එක හයි කරන්නේදී වෙනම පීනියන් එක කෑලි වලටම ගලවලා හයි කරන වීඩියෝ එකක් මම දාන්නම්. රයිට් ඉතින් අපි මේකේ දැන් පීනියන් එක පට්ටලයට දානවා. අපි බලමු කොහොමද හයි කරගන්නේ කියලා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පීනියන් එකේ තියෙන ප්ලේ එක. රයිට් ඒ කියන්නේ ගොඩක්ම ප්ලේ. ඒ කියන්නේ වංගෙඩි බුෂ් එකත් මේකේ ගිහිල්ලා තියෙන්නේ මේ පීනියන් එකේ. ඉතින් කස්ටමර් කිව්වා අපිට මේ එන්ජින් එක හදනකොට පීනියන් එක හැදුවේ නෑ. පීනියන් එක හැම හයි කරා කියලා. මේ අපි බලමු ඉතින් කොහොමද මේක කොහොමද ගොඩ දාන්නේ කියලා. රයිට් ඉතින් මේ මෙතන පීනියන් එක ගියාම ගොඩක්ම වෙන්නේ යාළුවනේ වංගෙඩිය හෙල්ලෙනවා වැඩි. රයිට් ඔයගොල්ලන්ට ඒක හොයාගන්න පුළුවන්. ඇක්සල් ග්‍රීස් කරනකොට එහෙම ඔය පීනියන් බුෂ් ප්ලේ වුණාම ගොඩක්ම ඉතින් ඩැමේජ් වෙනවා මේ රිවර්ස් වීල් එකට එහෙම. මේ රිවර්ස් වීල් එක රිවර්ස් බැරල් එක නම් මේක අප්සෙට් වෙන්නේ නැහැ. නමුත් ගොඩක් දුරට රිවර්ස් බැරල් එකත් අවුල් වෙන ඉඩ තියෙනවා. දැන් ඔයගොල්ලෝ එන්ජින් එකක් හදනකොට මුලින්ම කරන්න ඕනේ අනිවාර්යයෙන්ම මේ පීනියන් එක බලන්න ඕනේ. ගියර් බොක්ස් එක පැත්තේ ක්ලච් එක පැත්තේ ලෙඩ ඔක්කොම හදලා මේ පීනියන් එක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඉතින් දැන් මේ වගේ වුණාම දැන් අපි මේ ක්ලච් එක පැත්ත ගලවන්නේ නැහැ. මොකද ක්ලච් එක පැත්තේ අවුලක් නැහැ. ගියර් වැටෙනවා. ඇඩ්ජස්ටර් ගියර් රිජෙක්ට් එක අවුලක් නැහැ.